ලංකාවෙන් පිටත් වෙද්දී මගේ අතේ තිබුණේ එක ටිකට් එකයි. හිතේ තිබුණේ ලොකු හීන ගොඩකුයි විතරයි. හැබැයි මේ රටට පය ගහපු දවසේ ඉඳන් ඒ හීනවලට ලොකු වගකීමක් කරට වැටුණා. මොනතරම් මිනිස්සු මැද හිටියත් හිතට දැනනේ තනිකම වචන කරන්න බෑ. අසනීප වුණාම වතුර උගුරක් දෙන්න කෙනෙක් නැතුව තනියම නැගිටලා බෙහෙත් පෙත්තක් බොනකොට තමයි තේරෙන්නේ අපි මේ ගෙවන්නේ ජීවිතේ නෙවෙයි, ජීවිතේ වෙනුවෙන් කරන ලොකු කැපකිරීමක් කියලා. ලංකාවේ ඉන්න අයට පේන්නේ අපි වෙන සල්ලිත් දාන ලස්සන ෆොටෝත් විතරයි. හැබැයි ඒ හැම රුපියලක් පිටුපස්සෙම නිදි මරපු රැයවල්, මග හැරුණු පවුලේ උත්සව සහ කාටත් නොපෙන්නපු හංගපු කඳුළු ගොඩක් තියෙනවා. මට මතකයි අපිට හම්බෙන හැම ෆ්‍රී වෙලාවකම අපි ගෙදරට කෝල් එකක් ගද්දී අම්මා හෝ තාත්තා අනිවාර්යෙන් අහන එක ප්‍රශ්නයක් තියෙනවා. පුතේ ඔයා කෑවද? ඒ වෙලාවට ගොඩාක් වෙලාවට අපි කියන්නේ ඕවා මේ අපි කෑවා. ඕවා මේ මම කෑවා. ඕ තාත්තේ මම කෑවා. නමුත් ඒ වෙලාවේදී අපි නොකා ඉන්නවා වෙන්න පුළුවන්. අපි ඒගොල්ලෝ වෙනුවෙන් අපි බොරුවක් කියනවා වෙන්න පුළුවන්. ඒ මොකද අපිට ඒ වෙලාවේදී උයා ගන්නවත් වෙලාවක් නැති හින්දා. මේ තනිකම වේදනාවක් තමයි. හැබැයි ඒ වේදනාව ඇතුලේ අපි අලුත් මිනිස්සෙක් විදිහට ඉපදෙන්න ඕනේ. අපි හොයන අපේ ඉලක්කවලට යන්න ඕනේ. මොකද අපි ආපහු වෙනකන් අපේ අම්මා තාත්තා අපේ ආදරණියන් බලාගෙන ඉන්නවා. අපි මෙහි ඉන්නේ අපේ සතුට වෙනුවෙන් නෙමෙයි. අපි ආදරය කරන අයගේ සතුට වෙනුවෙන් සහ අපේ සපුරා ගත යුතු ඉලක්ක වෙනුවෙන්.